කටට රහට හැමදාමත් කන්න හිතාලා අසාදයක් මං බැඳගත්තා. කෑමේ හැටි දැන් මට තේරෙනවා. මරාලයක් කරටම ගත්තා. අයියෝ මගේ අම්මෝ කොටද මං බැඳගත්තේ. බලන්නනේ කවදාවත් නැතුව අද පුතා බත් එක ඉවරටම කෑවා. පුතාට නම් කෑම රහ වැටිලා. ඒත් ඉතින් මට නම් බය අදත් අපේ කෙනෙක් පරණ තැටීම කරකවයිද කියලා. දැන් මොකටද අනේ බය වෙන්නේ? මම ඔට්ටුවක් දානවා. එයා අද කෑම රසයි කිව්වේ නැත්තම් ඉතින් මොන ඔට්ටු දාන්නේ? එයාගේ රසනහර මැරිලාද කොහෙද? හරි හරි අපි බලමුකෝ. මොකද්ද ඔය කසුකුසුව? යනුන්ට නම් ඉතින් කසුකුසුම තමයි. මොකද? අයිෆ් එකේ කරිනා නම් හිටියේ ඇඳුම ගැනද? එහෙම නැත්තම් සාහිබ් යනම්මනම් ගැනද? ඈ? ඔයා වෙනද විදිහටම කෑම එක දෙන්නකෝ. ඔය තියෙන්නේ මැටිකොඩ අනල කිලපන් කිඹුලෝ කිව්වොත් අනම්මනම් සුරුකුට්ටන් දාලා තරසල නම් තිය දෙන්නේ නිකන් අමෘත මිරිස් කරේ දාලා අඹරලා වගේ නෙලෝ රහක් නේ කනකොල් තමයි රංග තේරෙන්නේ හරියට ඔට්ටපාලු කනවා හොඳ වෙලාවට මං මාස් මාළු කන්නේ ලැව් මාළු විතරයි අද නම් එයිව මගේ නෝන වෙන්න බෑ. මම දම්මත් ආවා. ඇයි? අපිට රහට යන්න බැරිද? එහෙනම් ඉතින් බස්නාහිරනොත් ඉර පායයි. රහට එව්වත් ඉතින් දොසක්ම තමයි. කොහොම විශ්වාස කරන්නද නෝනේ? නෑ නෑ අනේ. අද මම කෑම හැදුවේ. දැන් ඒ ගැන ඔයාලට විතරක් කියන්නම්.